14 වෙනි කාණ්ඩ. කාසි ජෙමා ටීනා ලෙනින් කියලා මූලද්‍රව්‍ය ටික තියෙනවා. හරි. කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ්. කාබන් කියන එකන අලෝහයක්. සිලිකන් සහ ජර්මේනියම් කියන්නේ ලෝහාලෝහ. ටින් ලෙඩ් කියන්නේ උභයගුණික ලෝහ දෙකක්. කාබන් කියන එකන ජීවයේ පදනමයි කියලා කියනවා. කාබන් කියන්නේ බහුරූප නෙමෙයි විවිධාකාර මේ කාබනික සංයෝග ගණනාවක් හදන්න පුළුවන් කාබන්ට. ගොඩාක් කාබනික සංයෝග තියෙනවා. කාබනික රසායනය යා ගැන තමයි අපි කතා කරන්නේ තනි කරම. සිලිකන් කියන එකන සහ ජර්මේනියම් කියන එකන පාවිච්චි කරනවා අර්ධ සන්නායක කර්මාන්තයේදී. ඒ මූලික හැඳින්වීම මේගොල්ලන්ගේ. ඊට පස්සේ අපිට යන්න දෙන්නේ කාබන් ගැන කතා කරනවා. කාබන්ගේ බහුරූපී ආකාර සෙට් එක ගැන. බහුරූපී ආකාර ගොඩක් තියෙනවා. ප්‍රධාන තුනක් ගැන අපි කතා කරනවා. මින්රන්, දියමන්ති, ෆ්ලොරයින්. ඒගොල්ලන්ගේ තියෙන මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕනේ. මින්රන් ගත්තොත් එහෙම ද්විමාන කෙනෙක් 2D sp2 මුහුම් කරණයක් දරන්නේ තලිය ත්‍රිකෝණාකාර විකිනයකට බෙදලා තියෙන. එක කාබන් පරමාණුවක් තව කාබන් පරමාණු 3කට ගානේ බෙදලා තියෙනවා. එතන එක්කෙනෙක් වටේ හැඩේ තලිය ත්‍රිකෝණාකාරයි මුහුම් කරන sp2 එතන හැමෝම ගාව ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන නිසා කරන්ට් එක අරන් යන්න, තාපය අරන් යන්න, ඒ කියන්නේ තාප සන්නායක විදුලි සන්නායකතාවය පෙන්වන්න පුළුවන් යාට. ඊට පස්සේ අර අට්ටි ගැසුණු ද්විමාන අට්ටි ගැසුණු ද්විමාන කියන්නේ 2D. ඒ තලිය ත්‍රිකෝණාකාරයෙන් එක ස්තර තියෙන නමුත් ඒක එක මත තියෙන ලේයර්ස් ගොඩක් විදිහට හැදිලා තියෙනවා. අර මං කිව්වේ ඒ නිසා තමයි මිනරන් වලින් ලියවෙන්නෙත් ඒ වගේ ඉඳ කියලා කිව්වේ. එන මිනරන් වලින් අපි පැන්සලකින් ලියනකොට සිද්ධ වෙන්නේ මිනරන් තට්ටු ගැලවිලා කොලේ ඇලවෙනවා. ස්තර වශයෙන් මේක ගැලවිලා යන්න පුළුවන්. සාමයට ලිහිසි ගුණ තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් කතා කරා. දියමන්ති වලට එනකොට එයාටම සාපේක්ෂව වගේ කතා කරන්නේ. දියමන්ති වල ඉතින් එක කාබන් කෙනෙක් තව කාබන්ල 4කට ගානේ බෙදලා තියෙනවා. මූම් කරන එකත් තමයි sp3. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කතන්දර මුකුත් නැහැ. දෘಢතාවයෙන් ඊටාම් වැඩි. විද්‍යුත් තාප සන්නායකතා කිසිවක් පෙන්වන්න බෑ. මිනරන් වල කතාව. දියමන්ති වල කතාව. ෆ්ලොරින්ට ගත්ත එහෙම මුකුත් කියන්නේ නැහැ. කාබන් පරමාණු එකිනෙක බැඳිලා හැදිච්ච කියන්නේ ගෝලාකාරව බැඳිලා හැදිච්ච ව්‍යුහයක් කියලා කියනවා. අපි කියනවා යාගේ අර විවිධ කාබන් සංඛ්‍යා වලින් හැදිච්ච ඒවා තියෙනවා. කාබන් 24, 28, 60 ඔහොම දක්වා තියෙනවා. ඒතර ඒ කාබන් 61 තමයි ජනප්‍රියම එක. කාබන් බකී බෝල, කාබන් බක්මිනිස්ට් බෝල කියලා ඕකට කියනවා කියලා කියනවා. ඒ කියන්නේ කාබන්ගේ බහුරූපී ආකාර තුන ගැන. තව තියෙනවා අල්ලංගුරු, අඟුරු, දැලි ඔක්කොම බහුරූපී ආකාර. හැබැයි ඒවා අපි කතා කරන්නේ නැහැ. ප්‍රධාන තුන ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ කාබන් වල ඔක්සයිඩ් කියන මාතෘකාව. කාබන් වල ප්‍රධාන ඔක්සයිඩ් දෙකයි. කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. අපි කතා කරන්නේ නැති තව එකක් තියෙනවා කාබන් සබ් ඔක්සයිඩ් කියලා C2O3 කියලා එකක් එපා. අපිට ඕනේ නැහැ. කාබන් මොනොක්සයිඩ් කියන්නේ අර සයිලන්ට් කිලර්නේ. CO ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන. අවර්ණයි, ගඳක් නැහැ, ආම්ලික භාෂ්මිකතාවයක් නැහැ. හැබැයි උග්‍ර විෂයි. මැරෙන්නේ කොහොමද සියලු විස්තර කතා කරලා තියෙනවා. ඒවා කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙයා කාබන් මොනොක්සයිඩ් කියන එක නම් යකඩ නිෂ්පාදනයේ ප්‍රධාන ඔක්සිහාරකයේ වශයෙන් භාවිතා කරනවා. ඊට අමතරව තව යාගේ භාවිතයක් විදිහට උත්ප්‍රේරක ගුණ පෙන්වන්න පුළුවන් මෙයාට ඩී ගුණුදි ලිගන වශයෙන් හැසිරලා උත්ප්‍රේරක ගුණ පෙන්වන්න හැකියාවක් තියෙනවා. කාබන් මොනොක්සයිඩ් කතාව එපමණයි. කාබන් ඩයොක්සයිඩ් ඊගාවට තියෙන්නේ මෙයාට පාටක් නැහැ, ගඳක් නැහැ. හැබැයි මෙයා දුබල ආම්ලික කෙනෙක්, විසත් නැහැ මෙයා. හරිද? මෙයා විස නැහැ. ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් විසයි නැහැ. මැරෙන්න බෑ මෙලහකටයි. අපි හැමතිස්සෙම ගනුදෙනු කරන ප්‍රභේදය යන කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. ඩයොක්සයිඩ් විසයි. හරි. එතකොට මේ එහෙම විසක් නැහැ යාගේ. මෙයා දුබල ආම්ලිකයි. ඒතර කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම හම්බ වෙනවා අර අකුරු ටික එකතු වෙලාම H2CO3. CO2 දන H2O ප්‍රතිඵල H2CO3 කාබොනික් අම්ලය. අපි කියන්නේ කාබොනේටඩ් ඩ්‍රින්ක්ස් කොකා කෝලා නම් මොනවා ඔය තියෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් දාලා හදන බීම. අන්න ඒ වගේ තියෙන ඒ අර ගෑස් එක ඒක තමයි CO2 ගෑස් එක තමයි තියෙන්නේ. ඒතර කාබොනික් අම්ලය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අර හොලවලා කරලා ගන්නකොට ඒක ආයේ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා ගැලවිලා යන්න chance එක තියෙන. ඒක තමයි අර ගෑස් එකක් වගේ නිකුත් වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්ගේ ව්‍යුහය අඳ ගන්න පුළුවන් වෙනවනේ. මෙයාගේ ප්‍රයෝජන වශයෙන් ප්‍රයෝජන වලට කලින් කියන්න පුළුවන් මෙහෙම එකක්. කාබන් ඩයොක්සයිඩ් කියන එක නම් අපිට පුළුවන් මේ සාමාන්‍ය ඉක්මනට පහසුවෙන් ඝන අවස්ථාවට පත් කරගන්න පුළුවන්. dry ice, වියලි ice බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඕක පාවිච්චි කරනවා අපි කෘත්‍රිම වැසි ඇති කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරනවා. අර වෙඩින්ස් වල පාටිස් වල ගහන්නේ නිකන් ස්ප්‍රේ එකක් ගන්න, ස්නෝ ස්ප්‍රේ බොරු එකක් ගන්න. ඒක ඇත්ත හිම නෙවෙයි. කාබන් ඩයොක්සයිඩ් සොලිඩ් තත්ත්වයට පත් කරලා ඒක ස්ප්‍රේ කරන්නේ. හැබැයි ඒක විශේෂත්වය තමයි ඒක ස්ප්‍රේ කරාට පස්සේ දැන් ඇත්ත හිම ගැහුවොත් මොකක්ද වෙන්නේ? ටික වෙලාවකින් ඔක වතුර වෙලා මුළු ඇඟ පුරාම වතුර බේරි ඉවරයි ඊට පස්සේ. හරිද? මේ මගුල ඉවරයි එතනින්. එතකොට ඕක ගැහුවට පස්සේ dry ice එක ස්ප්‍රේ කරාම වෙන්නේ යාට වායුගෝලී තත්ත්වයටදී ඌර්ධෝපාතනය වෙන්න පුළුවන්. සොලිඩ් එක එකපාර ගෑස් වෙන්නේ. ලික්විඩ් වෙවි ඉන්නේ නැහැ. ඌර්ධෝපාතනය වෙනවා. නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සොලිඩ් එක ලික්විඩ් වුණොත් එහෙම ආයෙම අරසිතේම නෙවෙන්නේ. එහෙම නැහැ. එයා එකපාර ගෑස් බවට යනවා. ඌර්ධෝපාතනය වෙන්න යාට පුළුවන්. එහෙම වුණාම අවසාන වශයෙන් අර ස්ප්‍රේ එක ගහපු වෙලාවට සුදු පාට හිම වගේ තියෙනවා. නමුත් ඊට පස්සේ ඒක නිකම්ම අයින් වෙලා යනවා. එහෙම විශේෂ වාසියක් තියෙනවා. ඒක තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒක ඌර්ධෝපාතනය වෙන්න පුළුවන් කියන එක. ඊට අමතරව ඉතින් මේ ආහාර පරිරක්ෂණ වැඩවලට යාව ගන්න පුළුවන්. ඊට අමතරව අර වියලි අයිස් වලින් කෘත්‍රිම වැසි ඇති කරන්න කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. ඒ යාගේ ප්‍රයෝජන ටික. ඊට පස්සේ කාබොනික් අම්ලය H2CO3 අම්ලය ගැන කතා කරන්න තියෙනවා. කාබොනික් අම්ලය ගැන කියනකොට CO2 වතුර දියවලා හම්බෙන්නේ දුබල අම්ලයක්, ද්විභාෂ්මිකයි. ව්‍යුහය අඳින්න පුළුවන් වෙන්න ඕන. එපමණයි. ඒ කියන්නේ H2CO3 කැඩිලා සමතුලිත විදිහට, ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත විදිහට තමයි කැඩෙන්නේ. හේතුව එයා දුබල අම්ලයක් නිසා. ඒතර H+ එකයි බයිකාබනේටුයි මුලින් හම්බ වෙනවා. ඊට පස්සේ බයිකාබනේටුත් දෙවනුව කැඩිලා H+ එකයි කාබනේටුයි හම්බ වෙනවා. H2CO3 කියලා කියන්නේ මේ
දුබල අම්ලයක්. එයාගේ ව්‍යුහය අඳින්න ඇහුවොත් අඳින්න පුළුවන් වෙන්න ඕන. කියන්න අමතක වෙන එකක් තියෙනවා මේ අර කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ හුණු දියර පරීක්ෂාව අපි කතා කරා. හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඇත්තටම ජලයේ මද වශයෙන් ද්‍රාව්‍ය කෙනෙක්. නමුත් මෙයාව මේ මද වශයෙන් ද්‍රාව්‍යයක අපි පෙරලා දිය වෙච්ච ටික විතරක් ගන්න පුළුවන් මෙයාගේ. දිය වෙච්ච පාට එක විතරක් කරගත්තට පස්සේ ඕකට කාබන් ඩයොක්සයිඩ් බුබුලනය කරනවා. බීම් බටයක් තියලා අපි කටින් පිම්බත් අපෙනුත් ප්‍රාශ්වාස වාතයේ CO2 තියෙනවනේ. ඕකට කාබන් ඩයොක්සයිඩ් බුබුලනය කරද්දී මේක කිරි පාට අවක්ෂේප නැත්නම් සුදු පාට අවක්ෂේපයක් හදනවා. ඒ ඇවිල්ලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කවුරු බවට පත් වෙලාද? කැල්සියම් කාබනේට්. හරි. කැල්සියම් කාබනේට් වලට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ජලයක ප්‍රතික්‍රියා කරොත් එයා ප්‍රතික්‍රියා කරනවා කවුරු දක්වාද? කැල්සියම් බයිකාබනේට් දක්වා කියලා ආය ආවරණ ද්‍රාවණයක් ලබන. ඒක නිරීක්ෂණය තමයි අවර්ණ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට කාබන් ඩයොක්සයිඩ් මුල්නේ කරද්දී මුලින්ම සුදු පාට අවක්ෂේපය ඇවිල්ලා තවදුරටත් දානකොට ආයේ අවර්ණ ද්‍රාවණයක් එනවා. සම්පූර්ණ කම්ප්ලීට් නිරීක්ෂණය ඇහුවොත් ලියන්න ඕනේ. භාග ලියලා බෑ. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ඉවරයි කාබොනික් ආම්ලෙත් ඉවරයි. තව තියෙනවා CO2 දන මේ භස්මයකට දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හුණු දියර එකේම එකක් විදිහට ගන්න පුළුවන් දැන්. එතන අපි CO2 දාන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඒ වගේ ඕන භස්මයකට එතන හුණු දියර දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හුණු දියර නෙමෙයි CO2. කාබන් ඩයොක්සයිඩ් දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. CO2 දන NaOH. මොනවද හම්බෙන්නේ? අර වුණා වගේම දැන් අතන උනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දන CO2 කැල්සියම් කාබනේට් මුලින් ආවේ. ඒ වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දන CO2 සෝඩියම් කාබනේට් මුලින් එනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් ජලය එක්ක එක වැඩිදුර ප්‍රතික්‍රියා කරලා පස්සේ සෝඩියම් බයිකාබනේට් දක්වන. ඒ කියන්නේ හුණු දියර පරීක්ෂාවේ එකම සෝඩියම්ගේ විදිහට සිද්ධ වෙනවා. භස්ම එක්ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියාව එහෙමයි. ඊට පස්සේ අපි කතා කරේ ලෙඩ්ගේ හේලයිඩ් ටික ගැන. PbCl2 PbBr2 PbI2. PbCl2 සහ PbBr2 කියන දෙන්න සුදු පාට අවක්ෂේප. PbI2 කියන එක නා රන් වන් කහ ගෝල්ඩන් යෙලෝ අවක්ෂේපය. මේ තුන් දෙනාගේම තියෙන පොදු ලක්ෂණයක් තමයි මේගොල්ලෝ රත් කරනකොට දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් දෙනවා. PbI2 උනත් රත් කරද්දී දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් දෙන්නේ. ආයේ සීතල කරනකොට ආරම්භක අවක්ෂේපෙම හදනවා. ඒ කියන්නේ PbCl2 නම් PbCl2 හම්බෙන්නේ. PbBr2 නම් ආයේ PbBr2 හම්බෙන්නේ සීතල කරද්දී. PbI2 නම් එහෙමයි. ඒතර ආරම්භයේ තිබ්බ පාට තියෙන ආරම්භක අවක්ෂේපෙම හම්බෙන්නේ. හැබැයි ව්‍යුහයේ පොඩි වෙනසක් වෙනවා. ඉදිකටු තුඩු වගේ නිකන් කටු වගේ තියෙන විදිහට තමයි හම්බෙන අවක්ෂේපය හම්බෙන්නේ. අරකම තමයි විදිය පොඩ්ඩක් අර ඇපියරන්ස් එක පේන විදිය චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. එච්චරයි කතාව. හරි. ඊට පස්සේ තව ලෙඩ් හේලයිඩ් වලින් PbCl2 ගැන විශේෂයෙන් දෙයක් කියනවා. PbCl2 රත් කරද්දී දිය වෙනවට අමතරව සාන්ද්‍ර HCl එක්කත් PbCl4 2- කියලා සංකීර්ණයක් හදලා දිය වෙනවා. තව එකම එක පොයින්ට් එකක් තියෙනවා. Pb4+ කියන එක නා ඉතා ප්‍රබල ඔක්සිකාරකයක්. එයා ඉතා කැමැත්තෙන් Pb2+ ට යනවා. අහු වෙන ඕන එකෙක් වගේ ඔක්සිකරණය කරනවා. ඒ කියන්නේ කොටින්ම යාට Mn2+ අහු වුණොත් Mn2+ MnO4- ට යවන්න යාට පුළුවන්. දැන් හැමදාම අපි දැක්කේ ඔකේ අනිත් පැත්ත විතරනේ. අපි දැක්කේ හැමදාම MnO4- Mn2+ ට එනවා. කවුරුවත් මීට කලින් අපිට මීට කලින් හම්බෙලත් නැහැ, මීට පස්සේ හම්බෙන්නෙත් නැහැ. Mn2+ ආයේ අනිත් පැත්ත බලාගෙන යවන්න පුළුවන් කෙනෙක්. ආපුවතක් බලන්න යන්න කියලා එහෙම යවන්න බෑ වෙන කාටවත්. Pb4+ ට පුළුවන්. Mn2+ සහ Pb4+ ප්‍රතික්‍රියා කරොත් Pb4+ ඔක්සිකරණය වෙනවා Pb2+ ට. Mn2+ එක නැවත හරවා යනවා යාගේ ආරම්භක MnO4- දක්වා. ඒක ඉතාම කලාතුරකින් කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න පවා Pb4+ පුළුවන්. ඒ නිසා අපි ඒ උදාහරණය මතක තියෙන්න ඕනේ නැහැ. ඒක කරන්න පුළුවන් කියලා දැනන් ඉන්න ඕනේ නැහැ. හැබැයි Pb4+ ඉතා ප්‍රබල ඔක්සිකාරකයක් කියන එක ඔක්සිකාරකයක් වෙන කට්ටිය ඔක්සිකරණය කරන එකක් කියලා දැනන් ඉන්න ඕනේ. එච්චරයි.